කියන ඒවා අහගන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඔය කියන මොනවම හරි තියෙනවා නම් ගෙදර දියවැඩියා රෝගියෙක් හරි ඉන්නවා නම් මුළු ගෙදරම ගොඩ යන්න ඕන නම් මේ කියන ක්‍රමවේදය දැනගන්න ඕනේ. මේක කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? අපි අර කොලේ බෙදුවද? අපි කොලයක් දෙනවා. ඒ කොලේ අපි ඔය විස්තර දාලා තියෙනවා. හොඳේ. අපි ඒක ගෙනාවා මේ නිර්ලෝභීව දීලා යන්න. මොකද එතන තමයි පණිවිඩේ තියෙන්නේ. අපි කොලයකට ගත්ත මේ කිව්ව ඔක්කොම. එතකොට කාලය ඉතිරි වෙනවා. ඔබ දන්නවද කොච්චර කාලයක් ඉතුරු වෙනවද කියලා මේ වැඩේ කරගෙන යනකොට? පැය 5ක් ඉතුරු වෙනවා. දැන් ඔබ ටීචර්ස්ලා කැමති නැද්ද පැය 5ක් විතර ඉතුරු වෙනවනේ? හොඳයි නේද? කළා බලන්න මේ ක්‍රමවේදය හරහා යනකොට පැය 5ක් විතර ඔබට බොහොම ලස්සනට තමන්ගේ වැඩක් කරගන්න වෙලාව ඉතුරු වෙනවා. මුදල් ඉතිරි වෙනවා. ඔබ දන්නවද මුදල් කොච්චර ඉතුරු වෙනවද කියලා මේ වැඩේ කරොත්? ගෙදරක 4 දෙනෙක් ඉන්නවනම් 20000ක් විතර ඉතුරු වෙනවා. ගෙදරක දෙන්නෙක් ඉන්නවනම් 10000ක් විතර ඉතුරු වෙනවා. එක්කෙනෙක්ගෙන් 5000ක් විතර ඉතුරු කරන්න පුළුවන්. ඇයි ඒ? දැන් අමතර ආහාර කන්නේ නැහැ. සීනි දාපුව කන්නේත් නැහැ. තත්ත්වයෙන් උසස් දේශීය ගුණාත්මක ආහාර කන්නේ තමන්ගේ පොළවේ වැවිච්ච. එහෙනම් අපි ගිහිල්ලා ඉවරයි හොඳම ආහාර වේලට. හොඳම ආහාර වේලට සල්ලි යන්නේ නැහැ. සල්ලි යන්නේ අනවශ්‍ය පිටිගුලි ගන්නයි යන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔබට කාලය මුදල් ඉතිරි වෙනවා. නිරෝගී බව ලැබෙනවා. නිරෝගී බව කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි නේද? නිරෝගී බව ලැබෙනවා. තරුණ බව ලැබෙනවා. කැමති නැද්ද තරුණ වෙන්න? තරුණ වෙන්න පුළුවන් නම් හරි වටිනෝ නේද? හැබැයි ටිකක් මිලයි තරුණ වෙන එක ටිකක් මහන්සි වෙන්න ඕන. පැය 16 පන්නන්න ඕන ෆාස්ටින් එක. පැය 16 පැන්නුවොත් ඔබට අවුරුදු 15කින් තරුණ වෙන්න පුළුවන්. ඇඟ ඇතුලේ පටන් ගන්න ඔටෝෆේජ් කියන එක. අනවශ්‍ය ප්‍රෝටීන් සෛල ලෙවල් එකෙන්ම අයින් කරලා දාන. සෛලේ තියෙන ගාබේජ් ටික අයින් කරනවා. හැබැයි පැය 16 පන්නලා ෆාස්ටින් එකක් ඉන්න ඕන. එතකොට තමයි අපේ ඇඟ ඇතුලේ ඉන්න වෛද්‍යවරයා කියන්නේ බලපන් මොනවද වැඩක් නැති ඒවා තියෙන්නේ අපි ඒවා අයින් කරලා දාමු කියලා. ඒ තීරණයට ආපු ගමන් කැන්සර් සෙල් එකක් හැදීගෙන ආව නම් එයත් ඉවරයි. අනවශ්‍ය තෙල් ගෙඩි විශේෂයෙන් ගර්භාෂ ගෙඩි අරවා මේවා අහලා තියෙනවද ඔබ ගෙඩි වර්ග? ඒවා මේව නේ ඔබට ඇත්තටම ප්‍රශ්නයක් තියෙන ඒවා. ඕවා තියයිද? පිළිකාවක් අයින් කරන්න පුළුවන් ෆාස්ටින් එකකින් ওই වගේ සරල ෆාස්ටින් එකකින් ওই වගේ පොඩි දෙයක් තියයිද? තියන්නේ නැහැ. ලොවෙත් තියන්නේ. ඒකයි තරුණ බව ලැබෙන්නේ. ග්ලූටෝතයෝන් හදන ස්වභාවික ප්‍රතිඔක්සීකාරකය. අපි අවුරුදු 30න් පස්සේ අපේ ග්‍රොත් හෝමෝන් එක එන්න අඩු වෙවි යන්නේ. ග්‍රොත් හෝමෝන් එක ස්ටිමියුලේට් කරගන්න පුළුවන් එකම ක්‍රමේ ෆාස්ටින් එක. ස්ටෙම් සෙල්ස් හදනවා. තරුණ බව දිනෙන් දින ඇති වෙනවා. හැබැයි පැය 16, 17, 18 වගේ පන්නන්න ඕන ෆාස්ටින් එක. ඉතින් දැන් මේක කරන්න ගියාම පෙරක් අය කල්පනා කරන්න පුළුවන් අපිට ඉතින් අනේ මගුල් ගෙදරකවත් ගිහලා කන්න බැරි වේද? අපේ ගෙදරට ඥාතියෙක් ආවොත් කන්න බැරි වේද යත් එක්කවත් වේලා. අපි අම්මයි ගෙදර ගිහිල්ලා ඉවර වෙලා අද මේ දැන් අවුරුද්දට අපි යනවනේ ගමේ. ගිහිල්ලා ඉතින් අම්මා හදලා තියෙනවා අපි දැන් ෆාස්ටින් ඉන්නේ අමුතු සෙට් එකක් අපි අම්මා කියන ඒවා කන්නේ ඒ ගොංකම් කරන්න යන්න එපා. මගුල් ගෙදර ගියාම හොඳට කන්න. දාන ගෙදර ගියාම හොඳට කන්න. ඇයි අතාරින්නේ? මේක මේ දවස් 365ෙම බැඳගෙන කරන්න ඕන එකක් නෙමෙයි. බෙහෙත් බොන්න ගියොත් මොකද වෙන්නේ? අපෝ කියලා කොහේ හරි අස්සකට මුල්ලකට ගිහිල්ලා හරි බෙහෙත් ටික බොනවා. මේක එහෙම දෙයක් නැහැ. එච්චරටම නිදහස්. අපි මේ නිදහස් වෙන මාර්ගය කියලා යන්න ආවේ. තව තැනකට හිර කරන්න ආව නෙමෙයි. ඔබ රෝගවලින් නිදහස් වෙනව විතරක් නෙමෙයි. හිර කළා යන්න ආවේ නැහැ. නිදහස් වෙන ක්‍රමය කියන්න. සාදීන වෙන්න. අපිට ලෙඩ හැදෙන්නේ නැහැ. මොකද්ද මේ මං කිව්ව ක්‍රමේ? සස්ත රක්ෂණයයි ආතුර පරායනයයි දෙකම දෙනවා. ලෙඩ වෙලා ඉන්න කෙනෙක් සුවපත් වෙනවා ආතුර පරායනේ. සස්ත රක්ෂණයක් දෙනවා. ආපහු එයා ලෙඩ වෙන්නේ නැහැ කියලා රක්ෂණයක් දෙනවා. එහෙනම් සස්ත රක්ෂණයයි ආතුර පරායනයයි තියෙන බෙහෙතක් අද ඕගොල්ලන්ට දුන්නේ. පැහැදිලි නේද? මේක ජය ගන්න මගක් තියෙන. ඒකත් කියලා යන්න ඕන නේද? මේ විදුහල්පතිතුමිය නැත්තම් හරි නෑ නේද? මෙතන ඉන්න තරුණ ළමයි. ගෙවල් හදන්න හිතාගෙන ඉන්නවනම් කුඩා ගෙයක් හදාගන්න විශාල ගෙවත්තක් එක්ක.
අපිට ওই පණිවිඩය දෙන්න අපේ කාලේ කවුරුත් හිටියේ නැහැ. අපි අමාරු වැටුණා. මහා ගෙවල් හදාගත්තා. තට්ටු 3යි 4යි. දැන් අපිට ඒවට නැග ගන්නවත් බෑ. අවුරුද්දට ඔගේ හුණු ගන්න ගියොතින් පේන්ට් කරන්න ගියොතින් ලක්ෂ 2ක් 3ක් වියදම් වෙනවා. උගුඩුවෝ මීයෝ මකුණු දැල් විතරයි දැන් උඩ තට්ටු වල තියෙන්නේ. වැඩක් තියෙනවද? රට ණය කරා නේද? බොරු වැඩ කරා නේද? තව තැනක අපි අමාරු වැටුණු තැනක් තිබුණා. පුංචි පවුල රත්තරන් කියලා. අපි ලෝක අමාරුවක දැම්මා. දැන් ඉන්නේ දෙන්නයි උන් දෙන්නත් රට අපිට ඉන්න වෙන්නේ මහා ගේක පොඩි කාමරයක තනි වෙන්න වෙන්නේ. පැහැදිලි නේද මං කියන කතාව? ඕගොල්ලෝ එහෙම අහුවෙන්න එපා ඔය ලනු වලට. මම කියන්නේ මේ ක්‍රිකට් කණ්ඩායමක් හදන්න මහන්සි වෙන්න කියලා. හැබැයි වොලිබෝල් කණ්ඩායමක්වත් හදන්න ඕන. එහෙම කරමු නේද? නැත්තම් රට වෙන අනතුරකට යනවා. ෂර්ලිලා අපි ඒක දන්නවා. හරි නේද? තව මම පොඩි දෙයක් කියන්නම්. මට මේ මතක් වෙනවා ඇත්තටම අපේ අම්මයි තාත්තලායි පින් සිද්ධ වෙන්න තමයි අපි මේ ඉන්නේ. දැන් ගෙදර ඉන්නේ එක ළමයයි. උපන්දිනේට කේක් එකක් ගේනවා. මහා තඩි කේක් එකක් අයිසිනුත් දාලා ගේන්නේ. අල්ලපු ගෙදර මිනිහත් එක්කත් අපි හොඳ නෑනේ. නැත්තම් උට හරි කෑල්ලක් කපලා දෙන්න. දැන් 3 දෙනා එක්කනේ ඔය කේක් ගෙඩිය කන්නේ. දිය වැඩියා හැදෙන්නේ නැද්ද? හැබැයි ගෙදර 7-8 දෙනෙක් හිටියනම් මොකද වෙන්නේ? කේක් කෑල්ලක් බේර ගන්නත් කිලෝමීටරයක් විතර දුවන්න ඕනේ. දැන් ඒ දවස්වල මට මතකයි ඉඳලා හිටලා හරි අපේ අක්කා මේ ගෙදරට චොකලට් කෑල්ලක් හම්බුනොත් ඕක අක්කගෙන් බේර ගන්න අයියාගෙන් බේර ගන්න දුවලා හැකි. කොහොම හරි අක්කගෙන් බේර ගන්න නම් ගහකට නැග ගන්න ඕනේ. පැහැදිලි නේද? මම මේ කියන කතාව හොඳට තේරුම් ගන්න. අච්චර දුවලා ගසුත් නැගලා චොක්ලට් කෑල්ල කෑවට කමන්නේ නැහැ. දැන් අපි එකෙක් හදාගෙන ඌත් එක චොක්ලට් කිලෝ එකක් විතර කනවා. දිය වැඩියා ෆැටි ලිවර් ෂුවර් නැද්ද? ඕකට ඉතින් වෙන බොරු අර්ථකථන දෙනවනේ පෙලක් අය. අරකයි මේකයි අර සයන්ස් මේ සයන්ස් මොනවද මේ සයන්ස්? අර රිසර්ච් මේ රිසර්ච් මම ෂර්ලිට කිව්වනේ රිසර්ච් කරන විදිය. මං කිව්වා ෂර්ලිට කළුගගේ මේ අඟල් දෙකේ ඔක ෆිෂින් නෙට් රිසර්ච් කියලා අපි කියන්නේ. අඟල් දෙකේ මාළු අඟල් දෙකේට අඩු මාළු නෑ කියලා ඔප්පු කරන්න ඕන නම් කළුගඟේ එච්චර පොඩි අයව නෑ කියලා ඔප්පු කරන්න ඕන නම් අපි කරන්න ඕන දාන දැල අඟල් දෙකට වැඩිය අඟල් දෙකට වැඩිය ලොකුට හැදුවාම හරිනේ. එන එක එතන අරගෙන බැලුවාම නෙට් එක ඇතුලේ ඔක්කොම අඟල් 3 අඟල් 4 මාළු තමයි ඉන්නේ. අපි ලියන රිසර්ච් එක අඟල් දෙකේ මාළු කළුගඟේ නෑ. පැහැදිලිද? ඔන්න රිසර්ච්. හරි නේද? වැරදිද? හරිනේ කරපු රිසර්ච් එක වරදක් නෑ. හරි. එතකොට දැන් අපි මෙතෙන්ට ආපහු යමුකෝ. මම මේක මේ දවස්වල ඇත්තටම මම කිව්වා මේ කොහොම හරි මේක අපි ඉස්සරහට ගෙනියන්න ඕන වචනයක් තියෙනවා මෙතන. මේකත් එක්ක මේ විහිළු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකෙදී අපි ගෙනියන සංකල්පය වෙන මොකක්වත් නෙමෙයි. මෙතන තරුණ අය ඉන්නවා. ඒ වගේ අම්මලා ඉන්නවා. අම්මලා වෙන්න ඉන්න අය ඉන්නවා. ලස්සන තරුණ පරපුරක් ඉන්නවා. ඒ අයට දෙන්න ඕන පණිවිඩයක් තියෙනවා. මේ ගෙවත්ත කියන්නේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඖෂධ නිෂ්පාදනාගාරය. ආහාරයේ ඖෂධයයිනේ. ගෙවත්ත කියන්නේ ආහාර නිෂ්පාදනාගාරය. කුස්සිය කියන්නේ ගෙදර තියෙන කුස්සිය ෆාමසිය. අපිට ඕන ඖෂධ නිෂ්පාදනාගාරයක් තියෙනවා ෆාමසියක් තියෙනවා. ඔබ දන්නවද ඔබ කොච්චර වැදගත් අයද කියලා? මේ තරුණ ගෑනු ළමයි ඔක තේරුම් ගන්න. ඔබ තමයි වෛද්‍යවරිය. 85% රෝගවලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ ප්‍රතිකාර කරන ගමන් අර කියන මම බෝනස් කිව්වේ. ඒ බෝනස් ටිකත් මහත්යට ළමයින්ට දෙන්න පුළුවන් වෛද්‍යවරිය. කොළොන් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම විතරක් නෙමෙයි. ඒ වෛද්‍යවරියත් නැව් නැග්ගා. කොළොන් තොටට ගොඩ බැස්සේ අමනකම විතරක් නෙමෙයි වෙනුවට තව ගොඩක් දේවල් ගොඩ බැස්සා. ඒ ඔබ කල්පනා කරන්න. මම නම් දන්නව ගොඩ බැස්සේ මොනවද කියලා. එහෙනම් අපේ සංකල්පය මොකක්ද? ඖෂධ නිෂ්පාදනාගාරය තියෙනවා, ෆාමසිය තියෙනවා, වෛද්‍යවරිය ඔබ. ඔබයි වෛද්‍යවරිය. ගන්නේ උපාධිය. 85% රෝගවලට ඔබ ප්‍රතිකාර කරනවා.
පැහැදිලි නේද? පාපැදිය භාවිතය හරි වැදගත්. ළමයින්ට ඉස්කෝලේට පාපැදියෙන් එන ළමයෙක් ඉන්නව නම් ටැග්ගක් දුන්නත් පාඩුවක් නැහැ. රටට සේවයක් කරන කෙනෙක්. හොඳට තේරුම් ගන්න සුපිරි සේවයක් කරන කෙනෙක්. ඇත්තටම අපි මේක ලෝකයටම දෙන්න ඕන. හොඳට තේරුම් ගන්න. ඔබ දන්නවද දෙයක්? දියවැඩියාවේ සේල් එක දියවැඩියාවේ බෙහෙත්වල සේල් එකනේ අපි ලොකුම සේල් එක කියලා කියන්නේ. ඒ සේල් එක එක්සීඩ් කරා විටමින් D වල සේල් එකේ. පෞගිය අවුරුදු 5. පෞගිය අවුරුදු 5 විටමින් D වල සේල් එක වැඩි දියවැඩියාවේ සේල් එකට වැඩි. හැම තුණ්ඩුවකම D තියෙන. එහෙනම් මොකද්ද මේ කතාව? පැය 12කට වැඩිය ඉර පායන රටක අපි ඉඳගෙන විටමින් D ගන්නවා කියන්නේ විටමින් D සංශ්ලේෂණය වෙන්න හිරු එළිය අවශ්‍යයි. හොඳට බයිසිකල් පැදලා අවුව වැඩ කළා hina වෙවි ජීවත් වෙන ක්‍රමයක් නේද? පාපෙදී අතාරින්න මේපා. පාසලට පාපැදියෙන් එන ළමයි ඉන්නවනම් විශේෂයෙන් සලකන්න. මේකට කතා කරලා ඉස්සරහට තෑග්ගක් දුන්නත් කමක් නෑ. රටට පරිසරයට කිසිම හානියක් කරන්නේ නැති සුන්දර ළමෙක්. ස්තුතිවන්ත වීම. මේක කරගෙන යනකොට ස්තුති කරමයි ඉන්න ඕන. උදේ නැකිට වෙලාවෙ ඉඳලා රෑ නිදිය ගන්න වෙනකම්ම කරන්න තියෙන එකම දෙයයි ස්තුතිය. වතුර පීරිසිකෝපය අපි වතුර පොදකට පවා අපි භාවිතයට ගන්න පීරිසිකෝප් එකට පවා ස්තුතිවන්ත වෙන්න. අපි දකින ගහකොල්ලට පවා අද සූර්ය වන්දනාව කරන්න ඇති. මේ සූර්යයා තමයි සියලුම අපේ ජීවයනේ. ඇත්තනේ. අපි සූර්යයට වැන්දද? අද විතරයි නේද වැන්නේ? උදේ පාන්දර නැකිට ගමන් දැක්ක ගමන් දෙයියනේ. කොච්චර ලස්සනද නේ? ස්තුතිවන්ත කරම ඉන්න ඕනේ. ස්තුතිය තමයි කරන්න ඕනේ. අපි එතකොට ඉන්නේ පුදුමාකාර සතුටකින්. ඇඟ ඇතුලේ මොකද්ද වෙන්නේ මේ? සතුට දනවන හෝමෝන ඇති වෙනවා. සතුටෙන් අපි ඉන්නේ. law of attraction වැඩ කරනවා. මේ ලෝකේ පාලනය කරන නීතියක් තියෙනවා. law එකක්. මටවත් ඔයාටවත් මෙයාටවත් වෙනස් කරන්න බෑ නීතිය. ඒ නීතිය තමයි law of attraction කියන්නේ. ඔබ ෆිල්ම් බලනවා නම් බලන්න the law of attraction. ආකර්ෂණයේ නීතිය. අපි සතුටෙන් hina වෙලා ඉන්නකොට අපිට එන්නේ සතුටෙන් hina වෙලා ඉන්න පුළුවන් ආකර්ෂණීය දේවල්ම විතරයි. අපි දුක් වෙනකොට අඬ ඉන්නකොට බැන ඉන්නකොට අනිත් අය ගැන වැරදි හොයනකොට අපිට එන්නේත් ඒවම තමයි. එහෙනම් ඔබ ගුරුවරු විදියට ඔබ තේරුම් ගන්න ස්තුතිවන්ත වෙවි ඉන්න එක hina වෙවි ඉන්න එක කොච්චර වැදගත්ද කියලා නේද? අපි පාසල් වල දේශන වලට යනවා. මහාචාර්ය දයාරෝණ අතුකොළ මහත්තයත් එක තමයි මම බොහෝ වෙලාවට යන්නේ ඒවට. අතුකොළ මහත්තයා හරි ලස්සන කතාවක් කියනවා. මං ආවේ ගොඩක් දේවල් උගන්වන්න නෙමෙයි ඉස්කෝලේ මේ ගුරු මිස්ලා ටිකට. ටීචර්ස්ලා ටිකට මං ආවේ කරුණු 3ක් ගැන කියලා යන්න. ඉතින් හැමෝම බලන් ඉන්න පට්ට කරුණු 3ක් වෙන්නේ නැති කියලා. ඇත්ත තමයි. පට්ට කරුණු 3ක් තමයි. ඔබට කරන්න තියෙන 3යි. hina වෙවි පාසලට එන්න. 7:00 පස්සේ එන්නේ නැහැ hina වෙවි කවුරුවත්. hina වෙවි එන්න ඕන නම් 7:00 කලින් එන්න ඕන. ඒ කතාව මුකුන් නොකිය කිව්වා. පාසලට එනකොට hina වෙවි එන්න. ඊළඟට දෙවෙනි එක hina වෙවි ඉන්න. hina වෙවි ඉන්න පුළුවන්ද ලේස්ති වෙලා ආවේ නැත්තම්? ළමයින්ට උගන්වන්න ටික හොඳට ඊට කලින් දවසේ බලාගෙන මේ ටික මං උගන්වනවා මේ ළමයට මේ විදිහට ඒත් උගන්වන්න යන විදිහට උගන්වනවා. ඒ ටික හොඳට බලාගෙන ඉන්න ඕනනේ. එහෙනම් hina වෙවි ඉන්න කියලා කිව්වේ. hina වෙවි ඉන්න. ඊළඟට මොකද්ද සර් කරන් තියෙන්නේ? hina වෙවි යන්න. එච්චරයි. හරිම ලේසි. hina වෙවි වෙනවා, hina වෙවි ඉන්නවා, hina වෙවි යනවා. සිම්පල් නේද? රයිට්. එතකොට උසට සලරන බර හදාගන්න එක හරිය වැදගත්. කිලෝ 5යි වැඩි කෙනෙක්ගේ අවුරුදු 18යි වයස. දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය 95යි. කවද හෝ දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය. කෙනෙක් කිලෝ 10යි වැඩි. ගොඩක් නෙවෙයිනේ කිලෝ 10යි වැඩි. දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය 270යි. හොඳට තේරුම් ගන්න උසට අනුව බර කියන්නේ ඔබ ගැන ලොකු චිත්‍රයක් එතන තියෙනවා. මේ අපි අර පරිවර්තනය කරපු පොත. මේ පොත ඩොක්ටර් ජීසන් ෆන් ලිව්වා. ඇමරිකාවේ වෛද්‍යවරයෙක්. prevent and reverse type 2 diabetic naturally. මම මේ කිව්ව ක්‍රමවේදය තවත් විස්තරාත්මකව රිසර්ච් හරහා ඔප්පු කරලා තියෙනවා.
එතකොට මෙතන මේ prevent and reverse type 2 diabetic naturally කියන එකට තමයි මම ඉතාමත්ම ආදරේ. naturally නොවෙන්න මම මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නෙත් නෑ. කතා කරන්න අයිතියකුත් නෑ. මේ ස්වභාවික දෙයක් සරලව ඔබට කියලා දුන්නා. මම එදා මේක සියත ටීවී එකේ වැඩසටහනදී කිව්වේ ලොවක් වටින පොතක් රටක් වටින මහාචාර්යවරයෙක් විසින් පරිවර්තනය කරා ඔබ මේ පොත බලන්න කියලා. මේක අපි එලි දැක්වුව ඔබට මතක ඇති. මේක එලි දැක්වේ කළුතර ටවුන් හෝල් එකේ. කළුතර බෝසමිඳු පාමුල අපි මේක පළවෙනි වතාවට එලි දැක්වුවා. ඒ වගේම ලංකාවේ වැඩියෙන්ම විකිනෙන පොත වෙලා තියෙනවා. මේකත් එක කිට්ටු කරන්න. එතකොට එදා අපිත් එක්ක 400ක් පමණ සෙනග හිටියා. අපි විශ්වාස කරනවා අපිත් එක්ක 33 කෝටියක් දෙවිවරුත් හිටියා කියලා. අපි බය නැතුව ඒකයි මේ වැඩසටහන් හිතට දැනෙන්න හරියටම ඔප්පු වෙන විදිහටම කතා කරන්නේ. ඔබ කරවතින් ඔබත් අපේ සාක්ෂිකාරයෙක් වෙන්න. වෙලාව පැනලා දන්නේ නැහැ. හැබැයි මේකත් කියන්නම ඕනේ. එදා කිව්වෙත් නෑ නේද අපි මේක? නෑනේ. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? බස් එක ගිහිල්ලා හිර වෙලා තියෙනවා පාලමක. බස් පිළිබඳව විශේෂඥවරු ආවා. PhD ඔක්කොමත් තියන අය. ඇවිල්ලා කිව්වා ඕක සිම්පල් වැඩක්. ඩොලර් මෙච්චර ගාණක් යයි. අපි ඕක ගොඩ දාලා දෙන්නම් බස් එකේ වහලා පොඩ්ඩක් අයින් කරලා එළියට අරගෙන ආපහු රිවර්ට් කරලා ආපහු හදලා දෙන්නම්. බස් එක පිළිබඳව සුපිරියටම දන්නවනේ. අපි ඒගොල්ලෝ කිව්ව දේ අහන්න අරකද? හොඳ දෙයක් නේ. ඒගොල්ලෝ